like and subscribe. මම සසින්දු පෙරේරා කැඳවුම්කරු අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. ඒතර අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙන්නේ ඔබ දන්නවා රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී අධ්‍යයන කටයුතු සිදු කරන අපේම සහෝදර සහෝදරියන් ශිෂ්‍ය ප්‍රමාණයකට දැවැන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට දිගින් දිගටම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විදිහට ශිෂ්‍යෝ සම්බන්ධ වෙලා එක්වරකදී අග්‍රාමාත්‍යතුමිය වගේම එතනින් එහාට ගිහින් නලින් හේවගේ අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවට ගණනාවක් පවත්වනවා. හැබැයි මේ වෙනකන් ශිෂ්‍යයන්ගේ පැත්තට ඒ අදාළ කරන ගැටළු ප්‍රමාණයට විසඳුම් ලැබෙන්නේ නැහැ දිගින් දිගට. මේකත් එක්ක තමයි අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වෙලා සාකච්ඡාවක් ලබා ගන්නේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශත් එක්ක. ඒතකොට මේකෙදී මූලිකම ගත්තට පස්සේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී දැවැන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. ඔබ දන්නවා විශ්වවිද්‍යාලය ඇතුළත ශිෂ්‍යයන් 4000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. හැබැයි ගැටලුකාරී තත්ත්වෙ වෙන්නේ 4000ක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයක නේවාසිකාගාර පාසුකම් ලබා දීලා තියෙන 191 දෙනෙක්ට පමණයි. ඒතර එතනින් එහාට ගිහිල්ලා එළියේ බෝඩින් වල තමයි වැඩි හරියක් ඉන්නේ. හැබැයි ගැටලුකාරී තත්ත්වෙ වෙන්නේ ඔබ දන්නා ඒ තියෙන නාගරික තදබදයත් එක්ක ඉන්න ප්‍රජාවත් එක්ක මේ අවශ්‍ය පහසුකම් හරියාකාරව ඒ ශිෂ්‍යයන්ට ලැබෙන්නේ නැහැ. එතනින් එහාට ගිහින් උපාධියේ ප්‍රමිතිය ගත්තට පස්සේ කාලයක් තිස්සේ මේ ආයතනය තුල තියෙන ගැටලුකාරී තත්ත්ව නිසා ආචාර්ය මහාචාර්ය හිඟේ නිසා මේ වෙද්දි ලබා දෙන උපාධියේ යම්කිසි ප්‍රමිතීකරණයේ ගැටලුවක් පවතිනවා. එතනින් එහාට ගිහින් තාමත් මේ විශ්වවිද්‍යාලයට හැකි වෙලා නැහැ මේකේ තියෙන භෞතික සම්පත් මානව සම්පත් හරියාකාරව කළමනාකරණය කරගෙන ශිෂ්‍යයන්ට අවශ්‍ය උපරිම පසුකම් ප්‍රමාණය මේ ශිෂ්‍යයන්ට ලබා දෙන්න. ඒතර මේ ප්‍රශ්න ප්‍රමාණය දිගින් දිගටම තියෙනවා. එතනින් එහාට ගිහින් මේ ප්‍රශ්න ප්‍රමාණය දිගින් දිගටම ශිෂ්‍ය විදිහට දැනුවත් කරනවා. හැබැයි මේ වෙනකන් ඒ ශිෂ්‍යයන් අදාළ පියවර ගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි අද සාකච්ඡාව ලබා ගන්න. ඒතර අද දවසේ සාකච්ඡාව තුළ අපිට හැකියාව ලැබුණා නලින් හේවගේ අමාත්‍යරයත් එක්ක සාකච්ඡාව පවත්වලා මේකේ තියෙන ගැටලු ප්‍රමාණය විසඳවන්න මූලිකම ශිෂ්‍ය විදිහට ඉල්ලීම් කරා දින ගණනාවක් තිස්සේ මේකට අදාළව කමිටුවක් ඇඳවිය යුතුයි. කමිටුව ඇතුලේ මේ විශ්වවිද්‍යාලයේ තියෙන සමස්ත ප්‍රශ්න ප්‍රමාණය සැලකිල්ලට අරගෙන සමස්ත ප්‍රශ්න ප්‍රමාණය මොනවද කියන එක සාකච්ඡා කරලා එතනින් එහාට ගිහින් විසඳුම් ලබා දෙන්න. ඒ වගේම මේ කමිටුවට ශිෂ්‍යව මැදිහත් වෙලා නිර්දේශ ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරා. ඒතර අද දවසේදී සාකච්ඡාවේ යම් සාධනීය මට්ටමින් අවසන් කරගන්න හැකි වුණා. මොකද අමාත්‍යවරයාත් එක්ක අපි ඉංගතාවක් ඇති කරගත්තා. කමිටුව මාස 2ක් ඇතුළත ආරම්භ කරලා කමිටුවට අදාළ අවසන් වාර්තාව මාස 2ක් ඇතුළත ලබා දෙන්න ඕනේ කියලා. එතනින් එහාට ගිහින් මේ කමිටුවට අදාළව ශිෂ්‍යයන්ගේ පැත්තෙන් විය යුතු යෝජනා ශිෂ්‍යයන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කමිටුව ඇතුළේ ඇති කරගන්න ශිෂ්‍යයන්ගේ පැත්තේ යෝජනා ප්‍රමාණයක් තිබේ. ඒතර ඒකට අමාත්‍යවරයාගේ පැත්තේ ඉංගතාවක් ලබා දුන්නා. එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ඉදිරි කටයුතු මුදල් වේදම් කරන්නේ කොහොමද මොන සංවර්ධන කටයුතු කරන්න ඕන කියලා සාකච්ඡාව මේ වෙනකම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුළේ ශිෂ්‍ය මූලික කරගෙන සම්බන්ධ කරගන්න නැහැ. ඒතර ඒකත් එක්ක තමයි මේකේ බහුතර ගැටළු ප්‍රමාණයක් මතුවෙන්නේ. මොකද විශ්වවිද්‍යාල පරිපාලනයට ඕන දේවල් විතරයි මේ විශ්වවිද්‍යාල තුල කරන්නේ. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ශිෂ්‍ය සුබසාධනයේ පැත්තෙන් මොකුත් මේ කිසිම දෙයක් කිසිදු මැදිහත් කිරීමක් සාධනීය මැදිහත් කිරීමක් වෙන්නේ නැහැ. ඒතර ඒකේ විදිහට යෝජනාවක් අපි අද දවසේදී කරා සංවර්ධන කමිටු හදන්න මේ අමාත්‍යවරයාගේ යෝජනාවක් තියෙනවා. ඒතර මේ සංවර්ධන කමිටුව වලට නිශ්චිතව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා, පරිපාලන නිලධාරීන්, ඒ වගේම ශිෂ්‍ය සංගම් නියෝජනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියන යෝජනාව කරා සහ අමාත්‍යවරයාගේ පැත්තෙන් ඒකට සාධනීය ප්‍රතිචාරයක් දක්වුවා. ඉදිරියේදී එතකොට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට නිශ්චිතවම අමාත්‍යවරයාගේ පොරොන්දුවත් එක්ක අමාත්‍යවරයාගේ පැත්තෙන් මාස 2ක් අපෙන් කල් ඉල්ලලා තිනවා. මේකේ තියෙන ගැටලු සම්බන්ධයෙන් යම් සමාලෝචනයක් කරලා ශිෂ්‍යයන්ගේ පැත්තෙන් තියෙන අදහස් ප්‍රමාණයක් අරගෙන මේකට ලබා දෙන්න විසඳුම් මොනවද කියලා බලන්න. එතකොට ඉදිරි මාස 2 තුලදී ඒ වැඩ කටයුතු වෙයි කියන අදහස අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට අපි දෙනවා. නිශ්චිතවම අර පොරොන්දුවට එහා ගිහින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නිශ්චිතවම රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු සම්බන්ධයෙන් දිගින් දිනව මැදිහත් වෙනවා සහ කමිටුව පත් කරලා එතනින් එහාට ගිහින් තියෙන යෝජනා ප්‍රමාණය එනකන් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට නිරීක්ෂණ මට්ටමින් නිශ්චිතම සහභාගී වෙනවා කියන කාරණය අද දවසේ මතක් කරනවා. දැන් පසුගිය ආණ්ඩුව වලට සාපේක්ෂව මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ? පළවෙනි කාරණේ තමයි දැන් දිගින් දිගටම මාස ගණනාවක් තිස්සේ සාකච්ඡාවට 6කටත් වඩා පවත්වලා තමයි මේ වගේ සාධනීය මට්ටමකට ඇවිල්ලා දෙන්නේ. නිශ්චිතම අර යම් සාධනීය මට්ටමක් තියෙනවා. හැබැයි මේක අර ඉතා හොඳ මට්ටමක සාකච්ඡාවක් කියන්න බෑ. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ගත්තොත් මාස ගණනාවක් තිස්සේ ඔවුන්ගේ කාලය කැප කරලා අධ්‍යයන කටයුතු කැප කරලා තමයි මේ ප්‍රශ්න මේ අමාත්‍යාංශ වලට කියන්නේ. හැබැයි අපි දකිනවා ඒවට තීන්දුව తీරන ගන්න ඒවා ක්‍රියාත්මක කරන්න අතිශය විශාල කාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව පැත්තෙන් ගන්නවා. හැබැයි අපි අද දවසේ යෝජනා කරන ආණ්ඩුවට නිශ්චිතවම මේ ක්‍රියාමාර්ග තෝරන්න තීරණ තෝරන්න ඔබ දවසින් දවස කල් ගන්නත් එක්ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවිතය තමයි ආපස්සට යන්නේ. ඒ නිසා
යම් සාධනීය මට්ටමක් අපි කරන යෝජනාවල යම් ප්‍රතිචාරයක් තිබ්බත් මේ ක්‍රියාත්මක කරන යෝජනා මේ ක්‍රියාත්මක කරන්න ඊට වෙන පොරොන්දු නිශ්චිතවම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහස තමයි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි ඉන්නේ.